Hello guys, welcome to the Travel with Chami and Nilu YouTube channel. ඉතින් අද අපි ඕගොල්ලන්ව එක්කන් යනවා බැංකොක් වල ඉඳන් පටාය වලට. පටාය වල මංකි අයිලන්ඩ් එක බලන්න තමයි අපි යන්නේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා මංකි අයිලන්ඩ් එක ලස්සනද කියලා. ඉතින් මගේ channel එක ඕගොල්ලෝ අමතක නොකර subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න. දැන් අපි පටාය සිටි එකේ ඉඳන් මංකි අයිලන්ඩ් එකට මෙතනින් බෝට් එකක් කරන් යන්නේ. ඉතින් මගේ වීඩියෝ එක දිගටම ඔයගොල්ලෝ බලන්න නවත්තන්න නැතුව මේක ඉවර වෙනකම් අපි පටාය මේ මංකි අයිලන්ඩ් එකෙන් ලස්සන දේවල් ඔයගොල්ලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. Oh, okay, you're over there. Okay. ඉතින් අපි දැන් ඉන්නේ මංකි අයිලන්ඩ් එකේ බීච් එකේ. ඉතින් අපි නාන්න කියලා හිතාගෙන තමයි ආවේ. නාන්න විදිහක් නැහැ. මොකද හරිම රස්නේයි අයිලන්ඩ් එකේ. ඒක නිසා අපි නාන එක අතෑරියා. ඉතින් අපි ලස්සනයි මේ බීච් එක නම් මාර්ම ලස්සනයි. ටිකක් ඉන්න අමාරුයි. අපි අර වේලාසනින් ආපු නිසා රස්නේ ටිකක් වැඩි. ඉතින් අපි හිතුවා අයිලන්ඩ් එකේ පොඩ්ඩක් ඇවිදින්න ඕනේ කියලා. අපි බයික් වගේක් ගන්න හිතුවා. මොකද අයිලන්ඩ් එක ඇතුලේ ඇවිදින්න ඕනේ නිසා අපි මෙතනින් බයික් අරගෙන අපිට අවුවත් සැර වැඩි නිසා අපිට ලේසි බයික් එකක ගියොත් කියලා හිතලා අපි බයික් රෙන්ට් කරගත්තා. මේ බයික් එකක් රෙන්ට් කරගන්න වෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් 3000ක් විතර වගේ. ඉතින් එච්චරම ලොකු ගාණකුත් නෙවෙයි. අපිට දවසම වගේ ඒගොල්ලෝ දෙනවා. ඉතින් සාධාරණ මුදලක් කියලා හිතෙනවා මට. ඉතින් මම ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් පෙන්වන්න හිතුවා අපි. ඒත් මගේ ගත්ත වීඩියෝ ගොඩක් වීඩියෝ වෙලා නැහැ. ඒක නිසා මට ඒ කිසිම දෙයක් ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා. ඒත් පුළුවන් සාමාන්‍ය වීඩියෝ ටිකක් තමයි ඔයගොල්ලන්ට අරන් ආවේ. මෙතන ඉඳන් බලනකොටත් මාර්ම view එකක් තියෙන්නේ. මාර්ම ලස්සනයි.
වීඩියෝ එකෙන් බලනට වැඩිය ඔයගලන්ට මාරම ලස්සනයි. මෙතන ආවනම් ඇවිල්ලා බැලුවනම් ඔයගොල්ලත් හිතේ මාරම ලස්සන තැනක් කියලා. හරිම ලස්සනයි. වීඩියෝ එකට වැඩිය අපිට සැබවින් පේන දේ තමයි මාරම S2 කට දකින්න දේ මාරම ලස්සන view එකක් තියෙන ලස්සන දූපතක් තමයි Monkey Island කියන්නේ. ඉතින් අද අපේ දවස මේ විදිහට Monkey Island එකේ ගත කරා. දැන් හවස් වෙලා නිසා අපි යන්න හදන්නේ. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලන්ව හම්බෙන්නම්. මගේ channel එක subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. එහෙමනම් යාළුවනේ next වීඩියෝ එකෙන් හම්බෙන තුරු ඕගොල්ලන්ට සුබ දවසක්.